ඇසල සිරිය අසිරිමත් කරමින් ගලපිටගල පන්සලේ පොඩි හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් හා ගලපිටගල ඇසල කමිටුවේ සංවිධාන ශක්තියෙන් ඔබට තිලින කරන ගලපිටගල ඇසල කලාපයේ 2026 අගෝස්තු මාස 11, 12, 13, 14, 15 යන දිනවල ගලපිටගල මහවිදුහල් ක්‍රීඩාංගණයේදී උත්සවශ්‍රීයෙන් පැවැත්වේ. ඇසල තොරණ පහන් කූඩු ප්‍රදර්ශනය ගම්මඩු ශාන්ති කර්මය ඇතුළු සංස්කෘතිකාංග රැසක් සමග ගලපිටගල ඇසල කලාපයේදී ලොකු පොඩි සැමට විනෝද විය හැකි මැජික් සංදර්ශන, කතුරු ඔන්චිල්ලා, මිරිගෝ රවුන්, පුංචි කෝච්චිය, මාරක ලිඳ, ඇඟ කිලිපොලා යන සැන්ඩෝ සංදර්ශන ඇතුළු ළමා විනෝද ක්‍රීඩා රැසක් සමග අම්පාර පුරවරයේ ඔබට වසරකට වරක් තිලන කරන සුපිරිම ගලපිටගල ඇසල කලාපයට පවුලේ සියලු දෙනා සමග පැමිණ සතුටු වෙන්න විනෝද වෙන්න ඔබත් එන්න. අගෝස්තු 11, 12, 13, 14, 15 යන දිනවල ගලපිටගල මහවිදුහල් ක්‍රීඩාංගණයට. කිරි 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 බෝලේ රලි 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 මාලේ රවුමට 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 කැරකෙන තාලේ නිවාඩු හින්දා සෙල්ලම් කාලේ. අගෝස්තු 11 වෙනිදා සිට 15 වෙනිදා දක්වා දින 5ක් පුරා ගලපිටගල මහවිදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ගලපිටගල ඇසල කලාපයේදී දින 5 පුරාවටම දන්සල් පැවැත්වේ. ගලපිටගල ඇසල කලාපයේ අවසන් දින රාත්‍රී ඔබට ඉතා කලාතුරකින් දක්නට ලැබෙන පාරම්පරික කලා ශිල්පීන් විසින් ඉදිරිපත් කරනු ලබන දෙවොල් මඩු ශාන්ති කර්මය පැවැත්වේ. පසුදා මහා දේවදානයෙන් පසුව ගලපිටගල ඇසල කලාපය 2026 නිමාවට පත්වේ. එසේනම් ඔබත් අගෝස්තු 11, 12, 13, 14, 15 යන දිනවල වෙන කොහේවත් යන්නේ නැතුව ගලපිටගල ඇසල කලාපයටම පැමිණෙන ලෙස ඔබ සැමට ආරාධනා.